ඔබ දන්නවද මසකට වරක් පූර්ණ චන්ද්‍රයා දිස්වෙන දවසට පොළොවත් සමග වෙන ආත්මික ක්‍රියාකාරකම් වෙන දවස්වලට වඩා අතිශයින්ම බහුල බව? නැහැ. ඔබ කොහෙන් මේවා ඉගෙන ගන්නද? ආත්මික දේ දැනගැනීමට නියම දිවසිවරයෙකු ඔබට අවශ්‍ය වන්නේ ඔබගේම යහපත නිසා වෙනි. ආදරණීයනි, චන්ද්‍රයා පූර්ණ දවසට එහි බලය සම්පූර්ණ බැවින් ඒ බලය යොදාගෙන গুপ্ত ශාස්ත්‍රය දන්නා සාතන්ගේ දරුවන් ප්‍රබර ලෙස ඔබට පහර දෙන බව ඔබ දන්නේ නැහැ නේද? හොසියා 4:6 දේව වචනයට අනුව දේව දරුවන් මිය යන්නේ ඔවුන්ගේ දැනුම නොමැතිකම නිසා වෙනි. එන්න ඔබේම නුවණේ පිහිටා අපත් එක්ක සාතන්ගේ බල බිඳ රාජ්‍යන් වෙතේ යේසුස් වහන්සේ වෙනුවෙන් නියම ආකාරයට සුබ ආරංචිය බලවත් ලෙස ප්‍රචාරය කිරීමට ඔබට කෙරෙන ඉල්ලීමකි අපගේ YouTube නාලිකාව වන Prophet Rama Erosion channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට මේ අනර්ග බලවත් අපෝස්තලික සහ අනාමකීමේ සේවයේ අනුග්‍රහයට අතගැසීමට ඒ අවස්ථාවක් බව අමතක කරන්න එපා. like සහ comment කරලා අනිත් අය අතරේ බෙදා ගන්නත් අමතක කරන්න එපා. අඳ ගැන කතා කරන්න යන්නේ අද. හරි. Thank you Lord. Thank you Jesus. Thank you Lord. Thank you Jesus. ඔබ වහන්සේට ස්තුතියි ජේසුනි. මම හැමෝටම අද දවසේ දේව වචනයට යන්න කලින් හැමෝටම යාඥා කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝම ඇස් දෙක වහගන්න රිසීව් කරන්න ලෑස්ති වෙන්න. අත් දෙක ඔසවගෙන මේ අත් දෙක ඇන්ටනාස් කියලා හිතන්න. හොඳට රිසීව් කරන්න ලෑස්ති වෙන්න. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ජේසුනි ඔබ වහන්සේ ඔවුන්ට ප්‍රත්‍යාව ලබා දෙනවට අද දවසේ ස්තුතියි ජේසුනි. ඔබ වහන්සේ නොදත් දේ ඔබ වහන්සේ ගැඹුරු දේ අද ඔබ වහන්සේ උන්ට කියා දෙන්න යනවා ජේසුනි. ඒ පණිවිඩය ඔවුන්ගේ හදවතේ තියලා මුද්‍රා කෙරුවට ඔබ වහන්සේට ස්තුතියි ජේසුනි. ආමේන්. හalleluya. ඔවුන්ගේ ජීවිත වෙනස් වෙන්න යනවා. ඔවුන් මේ දේවල් ක්‍රියාත්මක කරනකොට ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට මහිමය වේවා ජේසුනි. hallelujah. Thank you Jesus. Thank you Father. සුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අප මැදට පැමිණ සිටින නිසා අපි එන්නත් කලින් ඔබ වහන්සේ එතන සිටියාට ඔබ වහන්සේට ස්තුතියි. Thank you. Thank you, Holy Spirit of God. Thank you, Father God. Amen. 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 Thank you, Lord. Wow. Thank you, Jesus. Thank you, Lord. හරි, කවුරු හරි අපිට කියවන්න පුළුවන්ද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. උප්පත්ති පොතේ 1:16. 1:16. 1:16. මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක් එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකයද රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකයද සෑදුසේක. තාරකාද සෑදුසේක. දෙවියන් වහන්සේ මේ ආලෝකයන් අහසේ තැබුවේ පොළවට ආලෝකය දීම සඳහා දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහා අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත්ය. එය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. හරි. ඔන්න බලන්න උප්පත්ති පොතේ කියලා තියෙනවා මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක් එනම් දවාල පාලනය කිරීමට සඳහා ලොකු ආලෝකයක්ද? මාව ඇහෙනව නේද ඔයාලට? පොඩ්ඩක් ඇහෙනවා නම් අතවනන්න බලන්න. හරි. දවාල පාලනය කරන්න ලොකු ආලෝකයක්. ඔයාලා හිතන්නේ මොකක් ගැනද මේ කතා කරන්නේ? හඳ පායනවද දවාලට? සමහර වෙලාවල් වලට පායනවා දකින්න පුළුවන් නේ. සමහර වෙලාවට පායලා තියෙනවා වගේ දැක්කට. නමුත් මේ කතා කරන්නේ ඉර ගැන. නමුත් අද කතා කරන්න යන්නේ ඉර ගැන නෙමෙයි. ඊටු ටික කියමු. රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකයේද සෑදුසේක. මෙතන රාත්‍රිය පාලනය කරන්න කුඩා ආලෝකය කියලා කියන්නේ මේ කතා කරන්නේ හඳ ගැන. ඒ වගේම තාරකාද සෑදුසේක. දෙවියන් වහන්සේ මේ ආලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත් 18 වෙනි පරිච්ඡේදයේ තියෙනවා දහවල හා රාත්‍රිය පාලනය කිරීම සඳහා අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත්ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටුසේක. මොකටද මේව හදලා තියෙන්නේ? දෙවියන් වහන්සේ මේ ආලෝකය අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත් දහවල හා රාත්‍රිය පාලනය කිරීම සඳහා. wow. පාලනය කරන්න පුළුවන්කමක් තියෙනවා. මූන්ලයිට් එකෙන් ඔයාලගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සන්ලයිට් එකෙනුත්. සන්ලයිට් කියන්නේ අර සබන් කෑල්ල නෙමෙයි.
ලංකාවේ තියෙනවා සබන් කෑල්ලක් සන්ලයිට් කියලා. මං හිතන්නේ UK වල ඒව නැහැ, අනිත් රටවල් වල නැහැ. ඉතින් මේ සන්ලයිට් එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන වෙන මම කියන්නේ ඔයාලට අහසේ දකින්න තියෙන සන්. එතකොට ඒකෙන් නිකුත් වෙන කිරණ බලය, ඒ වගේම තමයි හඳෙන් නිකුත් වෙන බලයක් තියෙනවා. ස්පිරිචුවල් පවර්ස් තියෙනවා. මේ වර්ල්ඩ් එක ගවර්න් කරන්න තමයි දෙවියන් වහන්සේ පාලනය කරන්න තමයි මේ දෙක එතනින් තියලා තියෙන්නේ. එතකොට මේවෙන් නිකුත් වෙන ආත්මත් තියෙනවා. අපි මේක ගැන තමයි අද කතා කරන්න යන්නේ. එතකොට ඔයාලගේ ජීවිතවල වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වගේම දේව දරුවන්ගේ විතරක් නෙමෙයි, තාම ගැලවීමට ආපු නැති අයගේ, දේව දරුවන්ගේ, ඒ වගේම ඕනෑම කෙනෙක් ගොදුරක් වෙන්න පුළුවන් මේ දේවල් හරියට දැනගෙන හිටියේ නැත්තම්. ඉතින් ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ. හරි. Thank you Jesus. Thank you Father. Thank you Lord. Thank you Jesus. ඔයාලා දන්නවද මන්තරකාරයෝ, ඒ වගේම කොඩිවිනකාරයෝ, හූනියන් ගැට කපන්නෝ, කට්ටඩියෝ ඇයි රාත්‍රී කාලයේ යොදාගන්නේ, විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රියේ යොදාගන්නේ ඇයි එයාලගේ වැඩ කරන්න? මේ සාතන්ගේ දරුවෝ ඇයි ඒ ටයිම් ගොඩාක් වෙලාවට යූස් කරන්නේ? කෝ බලන්න, කලින් දෙවියන් වහන්සේ දන්නේ නැතිව ඒ වගේ තැනකට ගියපු කට්ටිය ඉන්නවද මෙතන? අත උස්සන්න බලන්න. ඉන්නවනේ? ගොඩක් අය ඉන්නවා. ඉතින් බලන්න, ගොඩාක් කරවල කාමර එහෙම තියෙනව නේද එයාලගේ? රෙදි වලින් වහලා කරවල කරගෙන එයාලා ඉන්නේ. අපි ආලෝකයේ කට්ටිය. අපි හැංගිමුත්තම් කරන්නේ නැහැ, හැංගිලා කරන්නේ නැහැ දේවල්. අපි එලිපිට කරන කට්ටිය. ඒගොල්ලෝ හැංගිලා කරන අය. එතකොට මෙයාලට ගොඩාක් වෙලාවට මේ පුරහඳ කියන දවසට පුරහඳත් එක්ක නිකුත් වෙන බලයන් එක්ක එයාලට පුළුවන් ඒවා භාවිතා කරලා දෙවියන් වහන්සේගේ දරුවන්ට ඊතල විදින්න. තේරුණානේ කියන දේ? ඔයාලගේ ජීවිතවලට වින කරන ඊතල විදින්න පුළුවන්. ඒවා විදින්නේ එයාලගේ කටින් ශාප කරන්නේ. එතකොට මේ වගේ දවසක ඒගොල්ලෝ මොකද කරන්නේ? එළියට ගිහිල්ලා හඳ දිහා බලාගෙන එයාලගේ ශාප එළියට දානවා නිතරම. එයාලගේ කටින් දෙවියන් වහන්සේගේ දරුවන්ට, ඒ පළාතේ ඉන්න මිනිසුන්ව පාලනය කරන්න, එයාලට අදාළ මුදල් ගෙන්න ගන්න, කට්ටියව බන්ධනය කරන්න, ඒ වගේම විනාශ කරලා දාන්න, පවුල් කඩාකප්පල් කරන්න මේ වගේ ලයිට් එකක් එයාලා යොදා ගන්නවා ශාප නිකුත් කරන්න. මොකද ලයිට් එකෙන් පුළුවන් ඒ දේවල් අරගෙන යන්න. කොහේ හිටියත් කෙනෙක් මේ ආලෝකයත් එක්ක සම්බන්ධ වෙලා, දැන් දිවසිවරයෙක් විදියට අපි සමහර වෙලාවට උස් තැන් වලට ගිහිල්ලා, හඳු මුදුන් වලට ගිහිල්ලා කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ වින්ඩ් එකට කතා කරනවා. වින්ඩ් එක හරහා අපිට වචන අරින්න පුළුවන්. ඒ වගේම තමයි සන්ලයිට් එක තියෙන වෙලාවට වචන අරින්න පුළුවන්. අපිට සාතන්ගේ අල්තාර වගේ දේවල් කඩලා දාන්න පුළුවන්. මේ සූර්ය බලය යොදාගෙන. ඒ වගේම තමයි මූන් එකෙන් එන පවර්ස් වලිනොත් යම් දේවල් තියෙනවා. කරන දේවල්. ඔයාලගෙන් කවුද අහලා තියෙන්නේ ලූනටික් කියලා? කන්ඩිෂන් එකක් ගැන. ලූනටික්. පුරහඳ දවසට උඩු පුරන කට්ටිය වහලා තියෙනවද? බලන්න, අත උස්සන්න බලන්න. පුරහඳ දවසට උඩු පුරන අය අහලා තියෙනව නේද? එහෙම අය බල්ලෝ වගේ කෑ ගහනවා, නරිය වගේ උඩු පුරනවා. මට ඒ වගේ කට්ටිය ගොඩාක් හම්බෙලා තියෙනවා, ගලවලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්නේ මෙන්න මේ වගේ දවසක. ඒ වගේම පුරහඳ දවසට හරිම ඇක්ටිව්, ස්පිරිචුවල් රෙල්ම් එක හරිම ඇක්ටිව්. මොකද සතුරන්ගේ අයත් වැඩ කරනවා ඒ ටයිම් එකේදී. ඒ වගේම මායාකාරියෝ මේ ටයිම් එක ගොඩාක් යූස් කරනවා. එයාලා උඩින් ගිහිල්ලා ශාප දාන්න. ශාප කරනවා. උඩින් එක නගරවලට ශාප කරනවා, ගෙවල් වලට ශාප කර උඩින් යනවා. ඒ දේවල් ඇස්වලටම දැකලා තියෙනවා. ඉතින් මේ වගේ ටයිම් එකක් තමයි පුරහඳ කියන දවස. පුරහඳ දවස විශේෂ දවසක්. ඉතින් ඔයාලා දෙවියන් වහන්සේගේ දරුවෝ විදියට අද වගේ දවසක ගොඩාක් අනිත් දවස් වලට වැඩිය ඔයාලා යාචනාවේ ඉන්න ඕනේ. ඒ වගේම මේ සතුරාගේ ප්‍රහාර වලින් ඈත් වෙන්න, ගැලවෙන්න, ඔයාලගේ පවුලේ කට්ටිය බේරගන්න, ඔයාලගේ ජීවිත බේරගන්න. සමහර විට ඔයාලගේ ඉපදෙන්න ඉන්න දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ අයව බේරගන්න මතක තියාගන්න අද වගේ දවසක ඔයාලා යාචනා කරන්න ඕනේ. ඔයාලා දන්නවද? එහෙම නැති වුණොත් දැන් බයිබලයේ කියලා තියෙනවා තමයි ඔයාව දෙවියන් වහන්සේ ඇහි බබා වගේ ආරක්ෂා කරනවා. නමුත් ඒ වගේම කියලා තියෙනවා
මගේ දරුවෝ විනාශ වෙලා යන්නේ ප්‍රඥාව මදිකම නිසා කියලා. ඒක අහලා තියෙනව නේද? ප්‍රඥාව මදිකම නිසා තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ විනාශ වෙන්නේ. නමුත් මේ දන්නේ නැති ප්‍රඥාව සාතන්ගේ දරුවන්ට කියලා දීලා තියෙනවා. සේවකයන්ට කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා එයාලා ඒක භාවිතා කරලා දෙවියන් වහන්සේගේ දරුවන්ට ප්‍රහාර එල්ල කරනවා. එයාලගේ මිල මුදල් කොල්ල කනවා. ජීවනය කොල්ල කනවා. ලැබෙන්න තියෙන දේවල් හොරකම් කරනවා. සමහර වෙලාවට man of God ලටත් ඇටැක් කරනවා. මේ බලයවල් යොදාගෙන. එතකොට man of God ලා woman of God ලා දන්නේ කොහොමද මේක වුනේ කියලාවත්. අත තියලා යාක්ෂා කරාටවත් සමහර වෙලාවට සුව වෙන්නේ නැති ලෙඩ තියෙනවා. ඒ නිකන් නෙමෙයි. සමහර වෙලාවට මූන් එකේ පවර්ස් භාවිතා කරලා සමහර වෙලාවට ඉර රශ්මිය ඒ රශ්මියත් එක්ක එන පවර්ස් භාවිතා කරලා. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි දැනගන්න ඕනේ ප්‍රඥාව කියන්නේ අපේ ගෙලවටේ පැලඳගෙන ඉන්න ඕන දෙයක්. ඒකෙන් ප්‍රඥාව නිසා තමයි අපි ආරක්ෂා කරන්නේ. ප්‍රඥාවෙන් තමයි අපි ආරක්ෂා කරන්නේ. යුද්ධ ටැංකියක් එනකොට හිතන්න ඔයාලා පාරක ඉන්නේ. යුද්ධ ටැංකියක් එනවා ඔයාලගේ දෙසට. හරි? දැන් මේ යුද්ධේ තියෙන රටක. ඔයාලගේ පැත්තට යුද්ධ ටැංකියක් එනවා සතුරන්ගේ. ඔයාලා ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා කිව්වට මේ යුද්ධ ටැංකිය නවතීද? දෙවියන් වහන්සේ කියලා තියෙනවා යුද්ධ එනකොට පලා යන්න කියලා උස්තැන් වලට. ඒකයි යුදෙව්වන්ගෙන් ඉගෙන ගන්න. යුදෙව්වන්ට ගහනකොට ප්‍රහාර එල්ල කරනකොට එයාලා මොකද කරන්නේ? ඒ රටෙන් වෙනත් රටවල් වලට පැනලා යනවා ආරක්ෂා වෙන්න. එයාලා ඒ වෙලාවට in the name of Joshua කීකේ පාර මැද්දට වෙලා ඉන්නේ නැහැ. ඒ වගේම යුදෙව්වන්ගෙන් තවත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එයාලා යාචනා කරලා ඉවරලා ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැහැ. යාචනා කරලා ඉවරලා බෝම්බ දාලා එනවා සතුරට ගිහිල්ලා. නේද? දෙවියන් වහන්සේ බෝම්බ දානකම් බලන් ඉන්නේ නැහැ යාචනා කර. එයාලා මොකද කරන්නේ? යාචනා කරා උඩින් ගිහිල්ලා බෝම්බ දාලා එනවා එයාලා විනාශ කරන්න. එතකොට දෙවියන් වහන්සේ ගොලායත්ගේ ගල අරගෙන ගියා වගේ බෝම්බ හරි තැන් වලට සතුරු කඳවුරු වලට අරන් ගිහිල්ලා ඒවා විනාශ කරලා දානවා. ඇදහිල්ලට ක්‍රියාවක් නැත්තම් ඒ ඇදහිල්ල මැරිලා කියලා බයිබලයේ කියලා තියෙනවා. ඒක නිසා මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ වගේ දේවල් වලින් ඔයාලා කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. Thank you Jesus. Thank you Father. කට්ටිය බය වුණාද? බය වුණා නම් පොඩ්ඩක් අතවනන්න බලන්න. මේ අඳ පායන දවසටවත් ඉන්න දෙන්නේ නැහැ නේ කියලා. Thank you Lord. Thank you Jesus. Thank you Father. හොඳයි. අපිට ඩෝට සබීතා පුළුවන් නම් කියවන්න බලන්න ගීතාවලිය 91:5. ගීතාවලිය 91:5. ගීතාවලිය නෙමෙයි. Thank you Jesus. ඩෝට අන්මියුට් කරලා කියවන්න. මයික් එක ළඟට ගන්න වෙයි. ගීතාවලිය 91:5. රෙඩි නම් කියවන්න. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ඔයාලට පේනවා ඇති කියලා. Thank you Jesus. රාත්‍රියේදී වෙන්න පුළුවන් වැඩ. අනු එකේ කීයද පප? 91:5 පස්වෙනි පරිච්ඡේදය. ගීතාවලිය රාත්‍රියේ බීතියටවත් දවාලයේ විඳින ඊගසටවත් අඳුරේ යන වසංගතයටවත් ඉර මුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේය. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දහසක්ද වැටෙන්නෝය. හරි අපි එතනින් නවත්තමු. එය නුඹට ලං නොවෙන්නේ. හරි thank you. මම හිතනවා හැමෝටම තේරුණා කියලා.
ගීතාවලිය 91:5 රෑ කාලයේ ඇතිවන බියටවත් රාත්‍රියේ ඇතිවන බිය. දැන් ඔයාලට චූටි බයක් ආවනේ රාත්‍රියේ කොහොමද සතුරු වැඩ කරන්නේ කියලා. මොකද මේ ටෙක්නොලොජි එක දෙවියන් වහන්සේ භාවිතා කරන ටෙක්නොලොජි එකක්ම තමයි සතුරන්ට පහර දෙන්න සතුරොත් සාතනුත් සාතන්ගේ දරුවන්ට කියලා දීලා තියෙන්නේ. මොකද සාතන් දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේගේ ක්‍රියා දෙවියන් වහන්සේගේ ක්‍රියා ක්ලෝස්ලි ෆලෝ කරපු දේවදූතෙක්. නමුත් එයාගේ විස්ඩම් එක ප්‍රඥාව කරප්ට් වෙලා දෙවියන් වහන්සේගේ දරුවන්ටම පහර දෙන්න ගත්තා. දෙවියන් වහන්සේගේ දේවල් වලට ගොඩාක් වෙලාවට මේ දෙවියන් වහන්සේගේ දරුවොත් එක්ක තමයි මෙයාට තියෙන ෆයිට් එක තියෙන්නේ. දෙවියන් වහන්සේට කිසි ප්‍රශ්නයක් නැහැ සාතන් එක්ක. ආදරණීයනි, සභාවක් ඕනේ නෑ. ගෙදර ඉදන් ඔබ ඉන්න තැන සිට අපිට දෙවියන් වහන්සේ අනුගමනය කරන්න පුළුවන් කියලා සතුරා මුලාවේ දාපු ඔබ වෙත දෙවියන් වහන්සේගෙන් ලැබෙන නියෝගයයි. බැටළුවෙකු තම රැලෙන් එපිටටවත් සිංහයා තම රැලෙන් ඉවතට යාමේ විපාකයක් ඇත. සෑම විටම තනිවුවෙක් දුර්වල බැටළුවෙකු මෙන්නේය. සිහි ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහෙකු මෙන් කවරෙකු ගිලිම් දෝහොයි සොයමින් ඔබ මොබ එවිදින්නේය. ඔබට සභාවක් නොමැතිනම් ඔබගේ ආත්මීක ආවරණය ගිලිහි ඇත. සතුරා ඔබව දැනටමත් මුලා කර ඇති බව වටහා ගන්න. ඔබව තනිකර ඇත්තේ ඔබගේ තුල ඇති දෙවියන් වහන්සේගේ ආත්මය, දේව හුස්ම ඔබ තුලින් විසඳි කර ඔබ විනාශ කිරීමටම පමණි. ඇයි ඔබ දේව වචනයට අකීකරු වන්නේ? ඔබ දේව සේවකයෙකු නම්, විශේෂයෙන්ම දේව වචනේ දේශනා කරන ගුරුවරයෙකු නම්, සුභාරංචි ප්‍රකාශකයෙකු හෝ පාස්ටර් කෙනෙකු නම් ඔබට තනිව මාර්ගෝපදේශන නැතිව ගමන් කිරීම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නොවන්න බව දන්නේ නැතිද? එපේස පොතේ 2:20 අනුව ඔබ ප්‍රේරිතයන්ගේද දිවසිවරයන්ගේද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහුය. එහි කොනේ ප්‍රධාන ගලනම් ක්‍රිස්තුන් වහන්සේමය. දේව වචනයට අනුව ඔබ තුල ශුද්ධාත්මයන්න් වහන්සේ සිටින්න පුළුවන්. නමුත් සර්ව බලධාරී දෙවියන් වහන්සේම ඔබට නිවැරදි අත්තිවාරමක් දැමීමට අපෝස්තුලවරයෙකු හෝ දිවසිවරයෙකු අනිවාර්ය කොට තිබෙනු බව මේ වචනේ සඳහන් කොට ඇත. මන්ද ඔබගේ අත්තිවාරම හොඳ නම් එහි මත ගොඩනගපු නිවසද කුණාටු සහ තදසුලන් නැතිනම් ආත්මීක ප්‍රහාරවලට ඉරිතැලියන්නේද කඩාගෙන වැටෙන්නේද කුණාටුවේදී ගොඩගසන්නේද නැත. ආදරණීයනි, යේසුස් වහන්සේ දිවසිවරයෙකුගේ කාර්යාලයක් බව ඔබ නොදන්නේද? යේසුස් වහන්සේ හොඳ අත්තිවාරමක් Tamanගේ අනුගාමිකයන්ට දමා ඉන්පසුව ඔවුන්ව නගරවලට පිටමන් කරුණි. ඔබම තනිව යන්නේ නම් සභාවේ අන් අය සමගද විය හැක. ඔවුන්ද ඔබද දෙවියන් වහන්සේගේ දිවසිවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතිව ගමන් කිරීම දෙවියන් වහන්සේට උදව් කිරීමකි. දරුවනි, දෙවියන් වහන්සේට ඔබගේ උදව් අවශ්‍ය නැත. නියමාකර නීති රීතිවලට යටත් නොවිය නම් එහි ප්‍රතිඵල නම් ඒ අහිංසක ජනතාවත් ඔබ නිසා මුලාවේ වෙටීමකි. ඔවුන්ගේ හිටපු තත්ත්වයට වඩා පසුව තිබෙන තත්ත්වය අයහපත් වන්නේ මේ නිසයි. සාතන්ට සේවය නොකරන්න. ඔබ මිනිසුන් ගලවා ගන්න රිවයිවල් එකක් කරන්න අනිවාර්ය දූතයන් වන අපොස්තලවරයන් දිවසිවරයන් නැතිව යන්නේ නම් ඔබ කරන්නේ උදේම නැගිට දාවිද් රජතුමා තම සේනාව ගණන් කරා වගේ මුලාවේ වැටුණු ක්‍රියාවකි. 2 සාමුවෙල් 24:1 සහ 1 වංශකතා 21:1 දාවිද් රජතුමාට සාතන් දිව්‍යයන් වහන්සේ වගේ කතා කරලා රැවටුවා නොවේද? රට තුල නගරවල යම් සැලැස්මක් වීමට ඇඟිලි 5ම එකමුතු එක්සත්ව නඩ කරන්න ඕනේ. ඒ නැතිවෙන ආත්මය වෙනුවෙන් ඔබ වග කීව යුතු බව වටහා ගත යුතුය. හමුදාවේ ප්‍රධානියන් නොමැතිව සෙසු නිලියන්ට ඕනෑවට සතුරු කදවුටු වෙත යාම අවදානම් බව දන්නේ නැතිද? එවිටයි ඔවුන්ගේ ජීවිතත් විනාශ වන්නේ. ඔබගේ හොඳ තෙලට මලමැස්සන් වැටුනොත් ඒ තෙල වැඩක් නැත. ඔබට මේ වැටහෙන්නේ නැතිනම් ඒ ඔබව මේ ලෝකයේ සිටින දිව්‍යයන් පාලනය කරන බැවිනි අකීකරු වාංගේ ප්‍රතිඵල නම් ආත්මීක අන්ධභාවයයි. තමන්ගේ සුව කැමැත්තට වැඩ කළ නොහැක. ඔබ දෙවියන් වහන්සේගේ හමුදාවේ සේවකයෙකු විදියට ප්‍රඥාවෙන් සිතන්න. එය කැරලිකකමක් නොවේද? හමුදාවෙන් අත්අඩංගුවටත් එයින් නැරපා දෙමීමට තරම් භයානක ප්‍රතිඵල ලැබිය හැකි වරදකි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ පද්ධතියක් ඇත. ඔබ යට යටත් වන්නේ නම් ඔබත් හොඳ ඵලයකි. ඔබව දිවසිවරයෙකු එම නගරවලට කැපකොට මිනිසුන් ගැලවීමට යව්වේ නැතිනම් ඒ ප්‍රාණයන් ඔබ දිනා ගන්නවා නොව ඔවුන්ගේ ජීවිත තිබුණු තත්වයට වඩා පහළට ඇද දැමීමකි. ඔබ ඔබේම කැදවීමක් කරන්නකි. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට ඉගැන්වීමට අනිවාර්යෙන්ම අපෝස්තලවරයන් සහ දිවසිවරයන් භාවිතා කරන බව අමතක නොකරන්න.
දේවරාජ්‍යයේ කිසිසේත්ම අකීකරු ඔබට ඉහළෙන් තැබුවන්ට කීකරු නොවන්නේ නම් ඒ ඔබගේ ශාරීරික මායා කර්මයකි. එන්න අපි ඔබව ආදරෙන් පිළිගන්නවා මේ ඔබට දිව්‍යන් වහන්සේ මඟ පෙන්වපු ස්ථානයයි. දිව්‍යන් වහන්සේ ඔබට එන්න කියනවා. ඇවිත් දිවසිවර රමායිරෝෂන් හට දිව්‍යන් වහන්සේ ලබා දුන් මහා අපෝස්තලික සහ ප්‍රොපේතමය අනුග්‍රහය. කොටස්කරුවෙකු වන්න. මේ ඔබගේ සභාවයි. ඔබගේ මතුපිටට පෙමිණි ආලේපය ආරක්ෂා කිරීම ඔබ සතු වගකීමකි. Thank you Lord. Thank you Jesus. රෑ කාලේ ඇති වෙන බියටවත් දවාලේ ඊපහරින් වන උවදුරටවත් ඔබ බිය නොවන්නේ හිය. ඔන්න බලන්න දවහලේ ඊපාරින් වන මේ කතා කරන්නේ ඇරෝස් ගැන. මං අර ඉස්සලා කිව්වා වගේ ශාප කරනවා කියන්නේ ඔය ඇරෝස්. සමහර වෙලාවට ඔයාගේ නේම් එක කෝල් කරනවා වෙන්න පුළුවන්. මේ පුරහඳ දවසට ගිහිල්ලා කතා කරනවා. මම මෙතන නැති කෙනෙක්ගේ නම කියන්නම්. හරි අපි කියමු කියලා. තා කියලා ඒ කෙනාව සමන් කරනවා. මේ අන්ධකාරයේ ලෝකයේ ඉන්න මායාකාරයන්ට පුළුවන් ඒ නම් සමන් කරන්න. ඒ වගේම එයාලව ගෙන්නලා එයාලට පුළුවන් එක එක දේවල් ඒ වෙලාවට කවන්න, විසපවන්න, ඔය වගේ දේවල් කරලා දෙවියන් වහන්සේගේ දරුවන්ව විනාශ කරලා දාන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට හරියට පැමිණිච්ච නැති කට්ටිය. ඒ කියන්නේ ප්‍රඥාවෙන් වර්ධනය වෙලා නැහැ. ඒ වගේ කට්ටියට පහර දෙන්න පුළුවන්. අඳුරේ සැරිසරන වසංගත වලට ඔන්න බලන්න. ඔයාලා අහලා තිබ්බද අඳුරේ වසංගත සැරිසරනවා කියලා? ගොඩාක් වෙලාවට රැට නිින්දට ගිහිල්ලා උදේට හැරෙනකොට සෙම වගේ ඇවිල්ලා තියෙන්නේ ඒකයි. කැස්ස හැදිලා තියෙනවා එකපාරට. මේ කලින් දවසේ හොඳට නිින්ද ගියා. මෙන්න උදේට හැරෙනකොට ඔළුව කැක්කුමයි උණ අරගෙන හෙම්බිරිස්සාව හැදිලා සමහර විට බඩේ කැක්කුමක් ඇවිල්ලා එහෙම නැත්තම් ඊළඟ දවසේ ඔයා ඉන්වෙස්ට්මන්ට් එකක් කරා ඊළඟ දවසේ හැරෙනකොට ඒක ඔක්කොම සල්ලි ටික ඉවරයි. කවුරුත් බිට්කොයින් වගේ දේවල් ට්‍රේඩ් කරන්න යන්න එපා. බිට්කොයින් වගේ දේවල් යූස් කරන්න එපා. Thank you Jesus. Thank you Father. පුළුවන් තරම් ඔයාලා යම් කිසි දෙයක් විකුණලා අතට ගන්න පුළුවන් දෙයක් විකුණලා මුදල් හොයන්න බලන්න. ළඟ නැති දේවල් වලින් මුදල් හොයන්න හදන්න එපා. එහෙම වුණොත් අමාරු වැටෙන්න පුළුවන්. Thank you Jesus. අඳුරේ සැරිසරන වසංගත. මේ වගේ දේවල් මේ වසංගතයක් වුණත් මේ වසංගතය කියන්නේ ආත්මයක්. අපි කියමු පිළිකාවක් කියලා. ඔය පිළිකාව කියන එක ඇතුල් වෙන්න ටයිම් එකක් තියෙනවා. එතකොට මායාකාරයන්ට පුළුවන්කම තියෙනවා මේ හඳේ පවර්ස් භාවිතා කරලා කෙනෙක්ව සමන් කරලා පුද්ගලයෙක්ව ගෙන්නගෙන ඒ පුද්ගලයාට මේකක් ඇතුල් කරන්න පුළුවන්. ශාප කරලා කටින් එක ඒවා කියලා ඔයාලා දන්නවා ඇති. ආගමේ එන කට්ටිය ඉන්නවනම් දන්නවා ඇති. එයාලා මන්තර 108 වතාවක් කියනවා කියයි 1024 වතාවක් කියනවා කියයි ඕක නිතරම කියලා අර පුද්ගලයන්ට අහිංසකයට සාප කරනවා. ඉතින් මේ වගේ දේවල් ඔයාලා කල්පනා කරනවා ඇති එහෙම කිව්වට වදිනවද කියලා. එහෙම හිතෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේගේ දරුවෙක්ට එහෙම සාප කරාම කොහොමද වදින්නේ? වදින්න පුළුවන් ඔයා ඇත්ත දන්නේ නැත්තම්. සත්‍ය දන්නේ නැත්තම් වදින්න පුළුවන්. තේරුණා නේද? ඉතින් මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන හැටි තමයි අද කියලා දෙන්න යන්නේ. හැමෝම අද නිින්දට යන්න කලින් ඔයාලා යාචනා කරන්න ඕනේ මේ වගේ දේවල් වලට එරෙහිව. සතුරා ඔයාට විරුද්ධව ඒවල තියෙන arrows මේවා ඔක්කොම ඔයා බින්ද දාන්න ඕනේ. Thank you Lord. Thank you Jesus. Thank you Father. හරි. මම අර ඉස්සලා කිව්වා වගේ මේ පුරහඳ පාවිච්චි කරලා පුළුවන් ජීවිතේ කන පිට ගහන්න කෙනෙක්ගේ. මේ කලින් දවසේ හොඳට හිටියා ඇහැරිලා මෙන්න ඔක්කොම ටික වෙනස් වෙලා. ඊළඟ දවසේ ඇහැරුණාට පස්සේ ඉතින් ඔයාලගේ පවුලේ අයව ආරක්ෂා කරන්න. ඒ වගේම ඔයාලගේ ව්‍යාපාර ආරක්ෂා කරන්න. සමහර විට ඔයාගේ සේවය වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට කරන සේවය වෙන්න පුළුවන්. මේ දේවල් වලට වුණත් පහර දෙන්න පුළුවන්. Thank you Lord. Thank you Jesus. මං කියලා දෙන්න යන්නේ දැන් මේවෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. number 1 තමයි ඔයාලට පුළුවන් නම් දිවසිවරයෙක් එක්ක ඉන්න. දිවසිවරයෙක්ගේ සභාවක් එක්ක ඉන්න. එහෙම නැත්නම් number 2
ඔයාලට පුළුවන් හොඳට S2 පේන කෙනෙක් ආත්මික ලෝකේ හොඳට S2 පේන කෙනෙක් එක්ක හිටියොත් ඒ අය යටතේ හිටියොත් දෙවියන් වහන්සේ ගොඩාක් වෙලාවට මෙන්න මෙහෙම හිතන්න මම ආදරය කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ මම ආදරය කරන කෙනෙක් මෙතන හැමෝටම මං ආදරෙයි බල හැමෝටම මං ආදරෙයි ඉතින් දෙවියන් වහන්සේ මොකද කරන්නේ දෙවියන් වහන්සේ කල් තියලා පෙන්නනවා ආබ්‍රහම්ට තමයි ලොට්ට වෙන්න යන දේ ගැන ඉස්සලම කිව්වේ ලොට්ට නෙමෙයි කිව්වේ ආබ්‍රහම්ට ලොට් කියන්නේ ගොඩක් සල්ලි තිබ්බ කෙනෙක් එයාත් දෙවියන් වහන්සේට යම් කිසි විදියකට සේවය කරන්න නැති ඉතින් ඔයාලට මොකක් හරි වෙන්න යනකොට ඇස් පේන කෙනාට හොඳට ඇස් පේන කෙනාට පෙන්නනවා මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා ඒ වගේම ඔයාට ඇස් පේනවා නම් හොඳට ඔයාට පෙන්නනවා ඒකයි ගොඩාක් අයට මෙතන ඉන්න ගොඩාක් අයට මම දන්නවා ඔයාලට දෙවියන් වහන්සේ ඇස් දෙක ඇරලා තියෙන්නේ ඔයාලගේ පවුලේ අයට යම් කිසි දෙයක් වෙන්න යනකොට දෙවියන් වහන්සේ පෙන්නන්නේ ඒකයි මොකද ඔයාට දෙවියන් වහන්සේ එක පෙන්නනවා කියන්නේ ඔයාට බලය දීලා තියෙනවා මේ දේවල් වෙනස් කරන්න ඔයාට මේක පෙන්නනවා කියන්නේ දැන් ඩ්‍රීම්ස් ගැන මම වෙන වෙලාවක කතා කරන්න ප්‍රොපර්ටි සමහර එක ඔයාට යම් කිසි ඩ්‍රීම් එකක් දෙවියන් වහන්සේ දුන්නොත් කෙනෙක්ට වෙන්න යන අනතුරක් ගැන ඔයාට ඒකට බලය දීලායි දෙවියන් වහන්සේ ඒක පෙන්නන්නේ එතකොට ඔයාට පුළුවන් ඒ දේවල් වෙනස් කරන්න ප්‍රයායකින් වෙනස් කරන්න පුළුවන් හැබැයි ප්‍රයායකින් වෙනස් කරන්න නම් ඔයාලගේ ඇදහිල්ල තියෙන්න ඕනේ Thank you Lord thank you Jesus එපිස පොතේ 6:16 කියලා තියෙනවා තවද ඇදහිල්ල නැමැති පලිහ ගන්න එයින් අපුරාගේ සියලු ගිනිමය ඊතල මඩින්නට ඔබට හැකිවන්නේය ඔන්න බලන්න ගිනිමය ඊතල මඩින්න පුළුවන් වෙනවලු ඔයාලා මෙන්න මේ වෙපන් එක ගත්තොත් මම දැන් ඔයාලට කිව්වා වෙපන් එක මොකක්ද ඒ වෙපන් එක ඇදහිල්ල කියන එක දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියාගෙන ඇදහිල්ල කියන එක ඔයා ගන්න ඕනේ ජේසුස් වහන්සේත් එක්ක ඔයාට තියෙනවා හොඳ ගමනක් ඒ විශ්වාසයත් එක්ක ඔයාලගේ ඇදහිල්ලෙන් ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා යාචනා කරනකොට මේ එන ඊතල ඔයාලට මේ සතුර විදින ඊතල ඒවා දෙකට කැඩිලා යනවා එහෙම නැත්නම් විදපු අයටම ආපහු යනවා කියලා ඔයාගේ කටින් ප්‍රකාශ කරන්න ඕනේ ප්‍රකාශයටපත් කරන්න ඕනේ ප්‍රකාශ කරේ නැත්නම් ඒක වැඩක් නැහැ මතක තියාගන්න දැනගෙන හිටියට වැඩක් නැහැ ඔයා ප්‍රකාශ කරන්න ඕනේ දැනගෙන දැන් අපි කියමු යම් කිසි කෙනෙක්ට අනතුරක් වෙනවා දෙවියන් වහන්සේ පෙන්නනවා සතුරෙක් ඊතලයක් එවනවා වගේ ඉතින් මේක පෙන්නුවට පස්සේ ඔයාලා බය වෙලා ඇඳයට රිංගලා හරියන්නේ නැහැ මෙන්න මෙහෙම දෙයක් දැක්කා කියලා එතකොට ඔයාලා කරන්න ඕනේ ඇහැරිලා දෙවියන් වහන්සේ ඔයාලට බය හිතෙන දෙයක් දෙන්නේ Thank you Jesus බය හිතෙන දෙයක් දෙන්නේ ඔයාලව අවදි කරන්න එහෙම නැතුව ඔයාලට සීනි බෝලයක් දෙනවා වගේ ඩ්‍රීම් එකක් විෂන් එකක් පෙන්නුවොත් ඔයාලා මොකද කරන්නේ හොඳට නිදියනවා ඉතින් පොඩ්ඩක් බය වෙන විදියටත් පෙන්වන්නේ දෙවියන් වහන්සේ තමයි ඩ්‍රීම් රෙල්ම් එක පාලනය කරන්නේ දෙවියන් වහන්සේ සාතන්ට ඒකේ කන්ට්‍රෝල් එකක් නැහැ ඔයා දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔයා දකින්න දේවල් දෙවියන් වහන්සේ තමයි පෙන්වන්නේ මතක තියාගන්න ඩ්‍රීම් රෙල්ම් එක සාතන්ට අයිති එකක් නෙමෙයි ඒක දෙවියන් වහන්සේට අයිති රෙල්ම් එකක් Thank you Jesus thank you Father ඔයාලා සත්‍ය දැන ගැනීමෙන් සත්‍යට හැකියාවක් තියෙනවා ඔයාලව ෆ්‍රී කරන්න නිදහස් කරන්න ආලෝකය ඇතුල් වෙනකොට අන්ධකාරය නැති වෙලා යනවා ඒක නිසා අද ඉඳලා අපි කියමු ඇරෝ එකක් එහෙම නැත්නම් වෙඩි තියෙන එකක් ඝාතනය කරන එකක් මේ වගේ දෙයක් දැක්කා කියලා ඔයාලා කරන්න ඕනේ මොකද්ද ඔයාලට බලය දීලා තියෙන දෙවියන් වහන්සේ ප්‍රකාශයටපත් කරන්න ඕනේ මේ දේවල් වෙන්නේ නැහැ බයිබලයේ කියලා තියෙනවා ඔයාගේ දෙසට සතුරු එනකොට 10,000 will fall at your side 10,000 will fall at your left hand side ඔයා මේ දේවල් කියන්න ඕනේ මගේ දකුණත පැත්තේ 10,000ක් වැටෙනවා පිරිස වමත පැත්තේ 10,000ක් වැටෙනවා මේ දේවල් ඔයා ප්‍රකාශයටපත් කරන්න ඕනේ මේවා ප්‍රකාශයටපත් කරාම දෙවියන් වහන්සේගේ දේවදූතයෝ ගිහිල්ලා ඔයාලට එවන මේ ඊතල ඒ වගේම ඔයාලට කරන සාප අරවා මේ ඔක්කොම ටික එයාලට පුළුවන් වෙනවා කඩලා දාන්න හැබැයි ඔයාලා සත්‍ය දන්නේ නැතුව ගෙදරට වෙලා බයිබල් එක විතරක් රීඩ් කර හිටියොත් දෙවියන් වහන්සේට බැරි වෙනවා ක්‍රියා කරන්න මතක තියාගන්න
බයිබල් එකේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. Man shall not live by the bread alone, but by the very word of God that proceeds out of the mouth of God. ඔයාගේ කට ඔයා හිතන්නේ දෙවියන් වහන්සේගේ කට කියලා. එතකොට ඔයා ප්‍රඥාව කියන්නේ දේව වචනය. ඔයා මේ වචන ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ප්‍රකාශයට පත් කරාම තමයි දෙවියන් වහන්සේගේ දේවදූතයන්ට පුළුවන් වෙන්නේ ඔයා වෙනුවෙන් ගිහිල්ලා මාර්ගය සලසන්න. එහෙම නැති වුණොත් බයිබලේ දැනගෙන හිටියා කියලා වැඩක් නැහැ. මතක තියාගන්න බයිබලේ දැනගත්තා කියලා වැඩක් නැහැ. දන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. නමුත් මේක ඔයා කටින් එළියට දාන්න ඕනේ මේ වචනය. ඒක එළියට දානකොට හැබැයි ඇදහිල්ල කියන එක අනිවාර්යයි. ඇදහිල්ල නැති තැන දෙවියන් වහන්සේට බෑ ක්‍රියා කරන්න. තේරුණා නේද? ඇදහිල්ල කියන එක ගන්න, කොන්ෆිඩන්ස් කියන එක ගන්න. දෙවියන් වහන්සේ ඔයාලා හැමෝම කියන දේ අහනවා. ඔයාගේ පියා දෙවියන් වහන්සේ කියන්නේ. හැමතිස්සෙම ප්‍රොෆට් කෙනෙක්, පාස්ටර් කෙනෙක්, ඉවැන්ජලිස්ට් කෙනෙක්, අපොස්තලවරයෙක් එන්න ඕනේ නැහැ ඔයාලට හැමතිස්සෙම මේ යාචනා කරන්න. ඇදහිල්ල ගන්න දෙවියන් වහන්සේ ඔයාට ඇහුම්කන් දෙනවා කියලා හිතන්න. මම කියන දේ මගේ ෆාදර්, මගේ දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවා. ඒක නිසා ස්තුතියි ජේසුනි. ඩවුට් කරන්න එපා. ඔයාගේ පියා ඔයා කියන දේ අහගෙන ඉන්නේ. ඔයා in the name of Jesus ගහනකොට මම අර ගිය පාර සඳුද කියලා දුන්නා. මුළු heaven එකම, මුළු ස්වර්ගයම බලාගෙන ඉන්නේ ඉතුරු දේ ක්‍රියා කරන්න. එතකොට මෙන්න මේ arrows ඔයා දෙසට එනකොට, මේ වගේ ඊතල ටික එනකොට ඔයා කියනවා, ඔයා දේව වචනේ ප්‍රකාශ කරනවා මේ arrows වලට ආපසු යන්න කියලා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම arrows ටික ඇවිල්ලා ආපහු හැරිලා යනවා එවපු කෙනාටම. ඔයාව මරන්න හදපු කෙනාටම ඒක යනවා. මතක තියාගන්න, ඔයාට ආදරය කරන කෙනෙක් ඔයාව මරන්නේ නැහැ නේද? ඒක නිසා සතුරොත් එක්ක සමහර සතුරෝ ඉන්නවා, එයාලත් එක්ක ආදරය කරලා හරියන්නේ නැහැ. එහෙම ආදරය කරන්න ගියොත් එහෙම නිතරම ගහලා සමහර විට ඔයාගේ ඇතුලේ ඉන්න දෙවියන් වහන්සේත් ඔයා ඊට පස්සේ දෙවියන් වහන්සේට වඳින්න යන්නේ හේකුත් නැහැ. ආයේ චර්ච් යන්නේ හේකුත් නැහැ. ඇයි මාව ගෝඩ් බේරගත්තේ නැත්තේ කියලා. එහෙම වෙන කට්ටිය ඉන්නවා, ඇදහිල්ලෙන් වැටෙන කට්ටිය ඉන්නවා මේ අවසාන කාලේ. ඒක නිසා මතක තියාගන්න, ඇදහිල්ල කියන එක තියාගන්න ඕනේ දෙවියන් වහන්සේත් එක්ක වැඩ කරන්න. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ හෙල්ලෙන්නේ නැහැ. හිතන්න මම හිතන්න දෙවියන් වහන්සේ කියලා. මම දෙවියන් වහන්සේ නෙමෙයි. එහෙම හිතන්නකෝ. දැන් ඔයාලා වචනයක් කියන්න ඕනේ. මම රෙස්පොන්ඩ් කරන්න නම් ඔයාලා වචනයක් කියන්න ඕනේ. ප්‍රොෆෙට් මට ඉෂුව එකක් තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රොෆෙට්ට පුළුවන් වෙන්නේ යම් කිසි දෙයක් කරන්න. සමහර දේවල් තියෙනවා දෙවියන් වහන්සේ ඔයාලා අඬලා යාචනා කරන දේවල් ප්‍රොෆෙට්ට පෙන්නන වෙලාවල් තියෙනවා. එතකොට ප්‍රොෆෙට් දන්නවා ඔයාගේ ඉෂුව එක මොකක්ද කියලා. මොකද දෙවියන් වහන්සේ ළඟම ඉන්න කෙනෙක්ව බලනවා ඒ ක්වෙස්චන් එකට පිළිතුරක් දෙන්න කෙනෙක්. මම හිතනවා මේ ටික තේරුණා කියලා. Thank you Lord. මම හිතනවා මේ දේ හැමෝටම තේරුණා කියලා. තේරුණා නේද? S2 පේන කෙනෙක් එක්ක ඉන්න. එහෙම නැත්නම් දිවසිවරයෙක්ගේ සේවයේ යටතේ ඉන්න. එහෙම නැත්නම් හොඳට S2 පේන man of God කෙනෙක් යටතේ ඉන්න. එහෙම හිටියාම ඔයාට පුළුවන්කම තියෙනවා රැකෙන්න. මොකද හොඳ ෂෙපර්ඩ් කෙනෙක් යටතේ ඉන්නවා නම් ඒ ෂෙපර්ඩ් ජේසුස් වහන්සේ වගේ ඔයාලව බලා ගන්නවා. වූර්කයන්ට කන්න දෙන්නේ නැහැ. නරින්ට පැනලා ඔයාලව ගිලින්න දෙන්නේ නැහැ. එයා බලා ගන්නවා. එයාගේ S2 දෙවියන් වහන්සේ පෙන්නනවා. හදවත හොඳ කෙනෙක් නම් දෙවියන් වහන්සේ යාට පෙන්නනවා. මෙහෙම දෙයක් ඔයාගේ ස්වභාවික කෙනෙක්ට වෙන්න යනවා. ඒක නිසා එයාට යාච්ඡා කරන්න. සමහර වෙලාවට මෙතන ඉන්න අය හොඳට නිදි ඇති රැට. නමුත් මතක තියාගන්න මේ ලෝකේ දෙවියන් වහන්සේ prayer warriorsලා තියලා තියෙනවා. ඒ වගේම ඔයාලා නිදියන් ඉන්න වෙලාවට යාච්ඡා කරන කට්ටිය ඉන්නවා කියන එක මතක තියාගන්න. මේ ලංකාවෙත් ගොඩාක් පාස්ටර්ස්ලා prayer warriorsලා ඒ වගේම දෙවියන් වහන්සේට යාච්ඡා කරන කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒක නිසායි ගොඩක් අයට නිදියන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම හිතනවා ඒ ටික තේරුණා කියලා. නමුත් අද නිදියන්න යන්න එපා. ඔයාලා හැමෝම අද යාච්ඡා කරන්න ඕනේ. හරි නේද? රෙඩි නේද යාච්ඡා කරන්න? හරි. හැමෝම යාච්ඡා කරමු. ඔයාලගේ පවුලට එවන මේ ඇරෝස් ආපහු හැරිලා යන්නත්, ඒ වගේම ඔයාගේ ජීවිතේ වෙන්න පුළුවන්, ඔයාගේ මුදල් වෙන්න පුළුවන්, ඔයාගේ හෙල්ත් එක වෙන්න පුළුවන්, සෞඛ්‍ය, ඔය වගේ දේවල් වලට ඇරෝස් එවන්න පුළුවන්. ඉතින් මේවෙන් ආරක්ෂා වෙන්න අපි යාච්ඡා කරන්න ඕනේ. Thank you Lord. Thank you Jesus. Thank you Jesus.
ඊළඟ දවසේ ඉඳලා හඳ පායනකොට දැනගන්න ඔයාලට කරන්න දෙයක් තියෙනවා කියලා. දැන් දන්නව නේද? හඳ පායනකොට දන්නවා යාචනා කරන්න ඕනේ කියලා. මොකද හඳ පායන දවසට ගොඩාක් ස්පිරිචුවල් රෙල්ම් එකේ ඇක්ටිවිටීස් වැඩි. සතුරු බලාගෙන ඉන්නේ ඇටැක් කරන්න. ගොඩාක් වෙලාවට දන්සල් වඳිනකොට මේ වගේ කාල පරිච්ඡේද වලදී අයිස්ක්‍රීම් කකා ඉන්නකොට සතුරු ගහනවා යාලා දන්නෙත් නැහැ. ක්‍රිකට් මැච් එහෙම යනකොට ඒවා බලනකොට ගොඩාක් බිසි වෙලාවල් තියෙන අවුරුදු කාලෙට ක්‍රිස්මස් කාලෙට මේ වගේ කාලවලදී යාචාවෙන් ඉන්න ඕනේ ගොඩාක්. එහෙම නැත්තම් ඒක ඔපචුනිටි එකක් කරගෙන දෙවියන් වහන්සේගේ දරුවන්ට පහර දෙන්න බලාගෙන ඉන්නවා සතුරෝ. ඉතින් ගොඩාක් වැඩිපුර දේවලුත් ඕගලන්ට දුන්නා. ඔන්න කිව්වා අවුරුදු කාලෙට. ඒ වගේම ක්‍රිස්මස් කාලෙට 31st night එහෙම එන්නේ. ජනවාරි නෙමෙයි sorry. මේ ඩිසෙම්බර් 31st night හැමෝම සමරන කාලයක් නේද? මල්වෙඩි ගහනවා පළවෙනිදා 31 වෙනිදා පළවෙනිදා හැමෝම සමරන කාලයක්. නමුත් මේ සමරන කාල තියෙනව නේද? ඒ කාලවලට බලන්න ගොඩාක් ඇක්සිඩන්ට්ස් වැඩි. මේ දේවල් වෙන්නේ නිකන් නෙමෙයි. ඒ කියන්නේ හරියට ප්‍රිසයිස්ලි කැල්කියුලේට් කරනවා. වාහනයක් හැප්පුණොත් මේ තලයේ අපි ඉන්න තලයේ හිතන්නේ මේක අහඹු සිදුවීමක් කියලා. මේ වාහනයක් යට කරගෙන ගිහිල්ලා කෙනෙක්ව. නෑ ඒක ආත්මික තලයේ සතුරු එක ගානට සෙට් කරලා. පොලිසියට අල්ලන්නත් බෑ මොකද්ද මේ උනේ කියලා. කිසිම මේ ලෝකේ තියෙන කිසිම ඉන්ටෙලිජන්ස් සර්විස් එකකට බෑ සතුරාගේ වැඩ අල්ලන්න. සාතන් හැමතිස්සෙම නෑ කියලා හිතවන්න තමයි හදන්නේ මිනිස්සුන්ට. ඒ වගේම දෙවියන් වහන්සේත් නෑ, සාතන් කියලා කෙනෙකුත් නෑ. මේවා ඔක්කොම තියෙන්නේ මනසේ. මිනිස්සයව කන්ට්‍රෝල් කරන්න හදපු නීති කියලා ඔළුවට දානවා. ඒවට අහු වෙන්න එපා. දෙවියන් වහන්සේ ඉන්නවා. ජේසුස් වහන්සේ ඉන්නවා. ඔයාලා ජේසුස් වහන්සේව අත්දැකලා තියෙනවා. නේද? ජේසුස් වහන්සේත් එක්ක ළඟින් ගමන් කරන අය, කතා කරන අය, ජේසුස් වහන්සේ ඔයාලට කතා කරනවා. මේ ලෝකයේ අයට වගේ නෙමෙයි. ඔයාලට ආදරය කරනවා. ඔයාලට ආදරේ දැනිලා තියෙනවා. සුව කරලා තියෙනවා. දිව්‍ය වාක්‍ය දීලා තියෙනවා. ඒවා හරි ගිහිල්ලා තියෙනවා. ජේසුස් වහන්සේ ඉන්නවා. Thank you Lord. Thank you Jesus. Jesus lives. හොඳයි අද දවසේ මෙතනින් මේ පුංචි පණිවිඩයෙන් අද පණිවිඩය නිමාවකට පත් කරනවා. ඒ වගේම අනිත් අයට සේවය කරන්න තමයි යන්නේ. Thank you Lord. Thank you Jesus. Thank you Lord.